අද මේ වීඩියෝ එකෙන් ඔයාලට මම අරගෙන ආවේ ලංකාවේ මල් වලට හොඳම කැටපොහොර එක මොකක්ද කියලා ඔයාලට කියලා දෙන්න වගේම ගොඩක් අය මගෙන් අහනවා මම යූස් කරන කැටපොහොර මොනවද කියලා. ඒ මම යූස් කරන කැටපොහොර ඔක්කොමත් මම අද ඔයාලට කියලා දෙනවා. ඒ වගේම මම මේ වීඩියෝ එකේදී ඔයාලට තවත් ලොකු රහසක් කියලා දෙනවා. ඒ මොකද්ද දන්නවද? මල් වවන අය යූස් කරන හොඳම ටැබ්ලට් පොහොර එක මොකක්ද කියලා මම ඔයාලට අද මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. එහෙනම් එන්න අපි බලමු. මොනවද මේ කැටපොහොර කියලා? මේ ඔයාලට පේන කැටපොහොර වර්ග කිහිපයක්. අපි මෙතනින් මුලින්ම ගමු නිල් කැට එක. මේ තියෙන ඔයාලට වෙළඳ පොලේ රුපියල් 400ත් 500ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන් නිල් කැටපොහොර එක. මේ බලන්න ඒක ඔයාලට හොඳට අඳුර ගන්න පුළුවන් පාට මෙන්න මේ වගේ නිල් පාට. ඉතින් මේ පොහොර එකෙන් මොකද දන්නවද කරන්නේ? මේ පොහොර එකෙන් විශේෂයෙන්ම කරන්නේ ශාකය වර්ධනය වීම. දළු දානවා, කොළ හැදෙනවා, ශාකය වර්ධනය වීම පමණයි මෙන්න මේ නිල් කැට පොහොර එකෙන් කරන්නේ. වෙන කිසිදු කාර්යයක් මේ පොහොර එකෙන් කෙරෙන්නේ නැහැ. අපි ඊළඟට බලමු ඔයාලා තවත් විශේෂයෙන්ම කඩෙන් මිලදී ගන්න ඔයාලා ගොඩ දෙනෙක් දන්න දම් කැට පොහොර එක. මේකේ ඔයාලට හොයාගන්න පුළුවන් මේ දම් පාට. මේ දම් පාට නිසා ඔයාලට මේ පොහොර එක හොඳට හොයාගන්න පුළුවන් මේ තියෙන දම් කැට පොහොර එක. මේ දම් කැට පොහොර එක රුපියල් 400ත් 500ත් අතර මුදලකින් ඔයාලට මිලදී ගන්න පුළුවන්. මේකේ විශේෂයෙන්ම කෙරෙන්නේ මල් හට ගැනීම. මල් හට ගැනීම, පළ හට ගැනීම තමයි මෙන්න මේ දම් කැට පොහොර එකෙන් කෙරෙන්නේ. අපි දැන් ඔයාලා නිතරම භාවිතා කරන පොහොර දෙක බැලුවා. අපි බලමු ඊළඟට මොකද්ද විශේෂම පොහොර එක කියලා. මෙන්න මේ පොහොර එක තමයි ඊළඟට මම ඔයාලට පෙන්නන විශේෂම පොහොර එක. යාර මිලා. යාර මිලා කිව්වහම ඔයාලට ලොකු ප්‍රශ්නයක් එන්නේ නැති. මොකද්ද? යාර මිලා කම්ප්ලෙක්ස්ද? යාර මිලා ටාගට්ද කියලා. යාර මිලා පොහොර එක දෙකක් තියෙනවා. ටාගට් සහ කම්ප්ලෙක්ස් කියලා. මම යූස් කරන පොහොර එක තමයි යාර මිලා කම්ප්ලෙක්ස්. ඇයි මම කම්ප්ලෙක්ස් පොහොර එක යොදාගන්නේ? ශුද්ධ මූල පෝෂක තියෙන නිසා. ශුද්ධ මූලක පෝෂක කියන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් සහ සල්ෆර් අඩංගු වෙනවා මෙන්න මේ කම්ප්ලෙක්ස් පොහොර එකේ. ඒකෙන් විශේෂයෙන් කරන්නේ ශුද්ධ මූල පෝෂක වලින් ශාකය රෝග වලින් ආරක්ෂා කරනවා. වතුර වැඩි වෙලා ශාකය මැරෙන්න ගියත්, නින්දයක් ඇවිල්ලා ශාකය මැරෙන්න ගියත් ශුද්ධ මූල පෝෂක තියෙන නිසා ශාකය විශේෂයෙන්ම ආරක්ෂා කරනවා. අපි දැන් බලමු යාරමිලා පොහොර එකෙන් මොකද්ද කරන්නේ කියලා. යාරමිලා කම්ප්ලෙක්ස් පොහොර එකෙන් ශාකය වර්ධනය වෙනවා වගේම මල් හට ගැනීම කියන කාර්යයන් දෙකම සිදු කරනවා. විශේෂයෙන්ම මල් හට ගැනීමට තමයි යාරමිලා කම්ප්ලෙක්ස් පොහොර එක යොදාගන්නේ. ඔයාලට පුළුවන් රුපියල් 650ක් වගේ ඊට 700, 650, 600, 550 අතර මුදලට යාරමිලා කම්ප්ලෙක්ස් පොහොර එක යොදා ගන්න. ශාක වර්ධනය වෙන්න, මල් හට ගන්න දෙකටම කම්ප්ලෙක්ස් පොහොර එක යොදා ගන්න පුළුවන්. අපි බලමු විශේෂ තව පොහොර එකක්. මේ ඔයාලට පේන්නේ රෝස කැට පොහොර එක. මේකට නමක් තියෙනවා. මේකේ නම තමයි කියුබ් කේක්. මම ඇත්තටම යූස් කරන පොහොර එක තමයි මේ කියුබ් කේක් කියන එක. යාරමිලා මම යූස් කරන්නේ කියුබ් කේක් ඉවරුනොත් විතරයි. මොකද කියුබ් කේකෙන් කෙරෙන්නේ මම ඉන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කේ. මෙහි ඊටාම රස්නේ. වතුර සමහර දවසක් කියලා දවසක් දාන්න නිසා විශේෂයෙන්ම කියුබ් කේ පොහොර එක නියඟයට ඔරොත්තු දෙන පොහොර එකක්. මේක කොළ ලොකු කරනවා. මේ බලන්න මේ කියුබ් කේ පොහොර එක දාපු මල් ගස්. මේ කැට පොහොර එක මම මේ මල් ගස් වලට යොදාගෙන තියෙනවා. බලන්න පාට සදයි, කොළ දීප්තිමත් කොළ පැහැයකින් යුක්තයි. හරිම ලස්සනයි. මෙන්න මේ පොහොර එකෙන් ශාක වර්ධනය කරන එක, මල් හට ගන්න එක, පළ හට ගන්න එක, රෝග වලින් ආරක්ෂා කිරීම, නියඟෙන් ආරක්ෂා කිරීම වගේ සියලු කාර්යයන් සිදු කරනවා. විශේෂයෙන්ම කොළ විශාල කරනවා, මල් විශාල කරනවා, මල් වල පැහැය වැඩි කරනවා. විශේෂයෙන්ම පළතුරු වවන ඔයාලට මේ පොහොර එක යොදා ගන්න පුළුවන්. ඒකෙන් පළතුරේ පැහැය වගේම
පාටත් වැඩි කරනවා. මේ කියුබ් ගේ පොහොරකින් කෙරෙන කාර්යයන් තමයි මේක. ශාකය වර්ධනය වීම, මල් හට ගැනීම කියන සියලු කාර්යයන් මේ පොහොරකින් සිදු කරනවා. කාර්ය බහුල ජීවිතයක් ගත කරන ගෘහිණියන්ට මොකද්ද හොඳ පොහොරක කියලා ඊළඟට අපි බලමු. මෙන්න මේ ඔයාලට පේන්නේ control release පොහොර එක. මොකක්ද මේ control release පොහොර එක? osmocote balance. osmocote balance පොහොර එක control release පොහොර එක කියලා කියන්න පුළුවන්. කාර්ය බහුල ජීවිතයක් ගත කරන ඔයාලට මේ පොහොර එක ගොඩාක් වැදගත්. ඇයි ඒ වැදගත් වෙන්නේ? මේ පොහොර එකේ පොහොර රිලීස් කරන්නේ ගහට පොහොර දැම්මට පස්සේ පොහොර උරාගන්නේ ඉතාම හිමින් ගහට සරිලන විදියට. හිමින් පෝෂක රිලීස් කරනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ අහුරක් අරගෙන මෙන්න මේ තේන මල් ගහට මෙන්න මේ විදියට මුල ළඟට වැටුණත් මුල් කුණු වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? මේ ශාකයට ලැබෙන උෂ්ණත්වය සහ ජල වහන ප්‍රමාණය අනුව තමා මේ පොහොර කැට දිය වෙන්නේ. මේ පොහොර කැට එක ඇතුලේ තව චූටි කැට තියෙනවා. මේ ඔයාලට පේනවද? මේ පොහොර කැටේ තව චූටි පොහොර කැට තියෙනවා. මේවා දිය වෙන්නේ වතුර දැම්මහම සහ අපිට හිරු එළිය ඒ කියන්නේ දැස්ස ලැබෙන විදියට තමා, වතුර ලැබෙන විදියට, උෂ්ණත්වය පාලනය වෙන විදියට තමා මේ පොහොර එක මේ ගහට එන්නේ. NPK කියන වර්ග තුනම මේ osmocote balance පොහොර එකේ අඩංගු වෙලා තියෙනවා. ඒ කියන්නේ ශාක වර්ධනය වීම, මල් හට ගැනීම, පල හට ගැනීම කියන තුනම වෙනවා. කොළ ලස්සන කොළ පාට වෙනවා, මල් ලස්සන වෙනවා, මල් ගොඩක් හට ගන්නවා. ඒ කියන්නේ ඔයාලට කිසිම බයක් නැතුව මේ පොහොර එක දාන්න පුළුවන්. මුල් කුණු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මම මේ osmocote පොහොර එක මෙන්න මේ osmocote පොහොර එක යොදාගන්නේ පිටෝනියා සහ ජලජ ශාක වලට. මම මානෙල්, නෙළුම්, පෝලු කියන ඒවට විශේෂයෙන්ම මේ osmocote balance කියන පොහොර එක තමයි දාන්නේ. මොකද ඒව හැදෙන්නේ වතුරේ. දාපු ගමන් නැත්තම් අනිත් පොහොර දිය වෙනවා. මේක හිමින් උෂ්ණත්වයට අනුව දිය වෙන නිසා මගේ ගහට මාස ගාණක් යනකම් හොඳට මල් ලබා ගන්න මේ පොහොර එක උදව් වෙනවා. ඔයාලට මේ පොහොර එක රුපියල් 1800 2000 2500ටත් මේ පොහොර එක යනවා. ඒ වගේ මිල ගණන් යටතේ ඔයාලට දාගන්න පුළුවන්. අනිත් පොහොර සියල්ලම මාසෙට එකපාරක් දැම්මට මේ පොහොර එක මාස 3කට එකපාරක් මේ ගහට දැම්මහම හොඳටම ඇති. මේකෙන් ඔයාලගේ ගහට වෙන හානිය ඉතාමත් අඩුයි. සියලු කාර්යයන් මේ පොහොර එකෙන් ගහට වෙනවා. ඉතින් අපි බලමු කවුරුත් කුතුහලයෙන් බලාගෙන හිටපු මොකක්ද මේ බෙහෙත් පෙත්ත කියලා. මේ තියෙන්නේ අන්න ඒ බෙහෙත් පෙත්ත. මේක නම තමා ටොනික්. මෙන්න බලන්න ටිකක් ලොකු බෙහෙත් පෙත්තක් වගේ තමයි මේක තියෙන්නේ. ටොනික්. මේකෙන් මොකද්ද වෙන්නේ? ඇත්තටම නුවරේ එළිය කට්සවර් කරන අය, අනිත් ප්‍රදේශවල කට්සවර් කරන අය, ලස්සන ගාඩන් හදන අය, ගාඩන් ඩෙකරේෂන් කරන අය මෙන්න මේ පෙත්ත අරගෙන ලීටර් 16කට මේ එක පෙත්තක් කවලම් කරලා මේ ගස්වලට ස්ප්‍රේ කරාම මෙන්න මේ වගේ තද පාටට ලස්සනට මල් පිපෙනවා. මම මේ බෝගන්විලා ගහට ඒක ස්ප්‍රේ කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ බෝගන්විලා වැස්සට වැටෙන එක නැවතෙනවා. හුඟක් කල් මේ මල් පිපිලා තියෙනවා. එතකොට ගොඩාක් කල් මල් තියාගන්න පුළුවන්. ගොඩක් පිනිච්ච මල් හැදෙනවා, මල් හැලීම අවම වෙනවා, මල් වල පැහැය වැඩි වෙනවා, ශාකයට ශක්තිය ලැබෙනවා. පෝෂකයක් විටමින් එකක් තමයි මේ ටොනික් එක කියන්නේ. ගොඩ දෙනෙක් කියලා දෙන්නේ නැති විටමින් එකක් ගැන නම් මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දුන්නා. ඔයාලා මේක ගහලා බලන්න ගහට මොකද්ද තියෙන වෙනස කියලා. ඉතින් මේ පොහොර වර්ග ගොඩක් ගැන මම ඔයාලට කියලා දුන්නත් මේවා කොහොමද ගස් වලට දාන්නේ, කොච්චර ගස් වලට දාන්න ඕනිද කියලා දුන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු මේවා ගස් වලට දාන්නේ කොහොමද, මේ osmocote පොහොර එක උෂ්ණත්වයට කොහොමද දිය වෙන්නේ. මේ සියලු තොරතුරු පිළිබඳව ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරමු. සුබ දවසක්.